හලෝ යාළුවනේ ඔන්න ඉතින් අපේ channel එකෙන් එන පළවෙනි වීඩියෝ එක. ඉතින් අද අපි යන්නේ අපේ ගමේ පන්සලට. ඉතින් මාත් එක්ක ඉන්නවා තව යාළුවෙක්. මිනිහා. හයි. තන ඉන්නවා. අපි වලු තව යාළුවෙක් ඉන්නවා අපේ. මේ ඉන්නේ අපේ අනිත් යාළුවා. හයි. සයිෆයි කරන්නේ. හරිද මේ ඉන්නේ අපි ඉන්න දිහා. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු අපි පන්සල කොයි වගේද කියලා. එනතේ අපි යමු ඉස්සරහට. ඔයාලා මම කලින් දැකලා ඉතින් මම අනුත් ටෙක්ස්ට් එකේ අනිත් ඉතින් මේක තමයි මගේ පළවෙනි vlog එක. ඉතින් මේ වීඩියෝ එක මම අපේ පළවෙනි vlog channel එක වන අනුකස් ඩයරි YouTube channel එකේ අප්ලෝඩ් කරනවා. ඉතින් ඔයාලා දැන් බලන්නේ ඒ channel එකෙන්. ඉතින් මේක අපේ පළවෙනි වීඩියෝ එක නිසා මම ඕගොල්ලන්ගේ ඉල්ලනවා මගේ channel එක subscribe කරලා bell icon එක press කරලා ඉන්න කියලා. ඉතින් දැන් අපි පන්සලට යන ගමන් ඉන්නේ. පන්සලට ගිහින් ඉතුරු ඒක බලමු. ඉතින් මම ඔයගොල්ලෝ ඉල්ලනවා වීඩියෝ එක view වෙන්න නැතුව මේක මේ ලස්සන බලවලා ඉතින් මේ පන්සලට යනකම් ඉන්න. ඉතින් මම මෙතන ඉස්සරහට quality vlogs දාන්නම් YouTube channel එකට. ඉතින් ඔයාලා ඒවත් එකතු වෙන්න. ඉතින් මේක මගේ පළවෙනි වීඩියෝ එකෙන්ද ගොඩක් quality නැතුව ඇති. ඒකට කමන්න. ඉතින් මේකේ තියෙන වැරදි අඩුපාඩු ඔක්කොම දේවල් කමෙන්ට් කරන්න. ඉතින් මම ඒක කමෙන්ට් බලන්නම්. ඉතින් මේ වෙලාවේ ඉල්ලුවා මගේ channel subscribe කරලා bell icon all press කරලා ඉන්න කියලා. ඉතින් දැන් මම ටිකක් දුර වෙලා ඉන්නේ. අපි ආයෙ පන්සලට ගිහින් කතා කරමු. යාළුවනේ අපේ ගමේ ලස්සන ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? ඊට පහලින් කමෙන්ට් එකේ ලියාගෙන යන්න. මම ඒකට රිප්ලයි එකක් දාන්නම් අනිවාර්යෙන් පුළුවන් වෙච්ච වෙලාවක. ඉතින් මේ දවස්වල නම් මට වීඩියෝ ගොඩක් දාන්න බැරි වෙයි. මොකද අපේ සාමාන්‍ය ප්‍රතිදින ලබන පෙබ්‍රුවරිලා. ඉතින් ඒකින්ද පොඩක් පළකුවේ අවුලක් නැහැ. ලබන පෙබ්‍රුවරියෙන් පස්සේ එක දිගට වීඩියෝ දාන්න ඕගොල්ලන්ට බලන්න. ඉතින් මගේ ටෙක් channel එකේ මේ vlog channel එකේ දෙක වීඩියෝ දාන්න. මගේ ටෙක් channel එකේ link එක පාල් description එකේ දාලා තියෙනවා. ඕගොල්ලෝ ඒක ගැන දන්නේ නැත්නම් ඒක ලින්ක් පොඩ්ඩක් බලන්න subscribe කරන්න 1k ගන්න තමයි subscribe කරලා විතර. ඒකත් මේ 1k ගන්න පුළුවන් වීඩියෝ එක බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි පොඩි රපේ පාසලේ ගියමු. තියන්නේ කොහොමද අපේ පාරවල්? ඉතින් මේ වගේ පාරවල් තිබ්බට අපේ ගම ගොඩක් ලස්සනයි. ඉතින් ඕගොල්ලන්ට සර්ච් කරලා බලන්න පුළුවන් රත්නපුරේ ලස්සන. ඉතින් මේ වගේ පාරවල් තියෙන තැන් පොඩ්ඩක් තිබ්බට ඒ වුණාට අපේ පන්සල් වල එහෙම ගොඩක් ලස්සනයි. ඉතින් අපි දැන් යන්නේ ඒ ලස්සන පන්සල් ගන්න. ඉතින් අපේ ගමේ ලස්සන වලට බලන්න පුළුවන්. මේකට මම ගොඩක් දැන් මීටර 100 කිලෝමීටර පල්ලෙහා අපේ පන්සල තියෙනවා. ඉතින් පන්සලට ගොඩක් ළඟින් ඉන්නේ අපි දැන්. පන්සල බවට ඉතුරුවල තියෙන ඕගොල්ලෝ පන්සල කලිට ලස්සන තැනක් පෙන්නන්න. ඉතින් මොකක්ද ඉතින් අපේ ගම ගැන මම මෙතන වීඩියෝ එකක් තිබ්බ රාතුක එක මම පුළුවන් උටින් දාන්නම්. ඒ වෙත කන්දක් තියෙනවා. දැන් ඔයාලා කලින් දැක්ක වගේ පල්ලෙහෙන් තියෙනවා. ඈත පේන කඳු වැටියක්. ඉතින් ලස්සන view point එක වගේ තමයි. දැන් අපි ඔය විදිහට අපේ පන්සලට ආවා. ඔයාලට බලවත් අපේ පන්සල කොයි වගේ කියලා. මෙතෙන් අපි ඉස්සරහට යන්නේ. හරි යාළුවනේ ඉතින් උන් අපි පන්සලට ආවා. ඉතින් අපි දැන් පන්සල වටේ ගිහිල්ලා බලමු. උගලන්ට පෙන්නන්න මම පන්සල කොයි වගේද කියලා. ඉතින් අපි යමු ඉස්සරහට. ඉතින් මොන විදිහට අපි පන්සලේ උඩට යන්නේ. ඒ කියන්නේ අපේ චෛත්‍යයේ තියෙන පන්සලේ උඩ. ඉතින් ඒ වගේ තමයි බුදු මන්දිරේ මේ ඔක්කොම තියෙන්නේ. ඉතින් අද ගොඩක් හයියෙන් කතා කරන්න බෑ. කට්ටිය භාවනා කරනවා පන්සල ඇතුලේ. ඉතින් අපි උඩින් බලමු. ඉතින් පන්සලට ආවා. අපි දැන් ඉන්නේ දෙවෙනි තට්ටුවේ පන්සලේ. උඩ පේනවා ඇති ලස්සන. ඉතින් අපි පන්සල තියෙන ධර්මශාලාව. යාළුවෝ දැන් උඩට එන ගමන් ඉන්නවා. හරිද ඔන්න අපි චෛත්‍ය ගාවට ආවා.
මේ තියෙන උඩින් බලපු අපේ පන්සල පේන විදිය. මේ තියෙන අපි එද්දියාව පාර. තියෙන අපි එද්දියාව පාර. දැන් අපි යන්න හදන්නේ අර මෙහෙන් ගිහිල්ලා ගියාගේ කාපට් පාර දිගේ අපි හින් යමු. දියල් අපේ පන්සලේ තව විශේෂ දෙයක් තියෙනවා. ඒක තමයි ගමේ කෝවිල තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේක අපේ පන්සල. ඒ කියන්නේ කෝවිලයි පන්සල එකට තියෙන පන්සල් ලංකාවටම දෙකයි තියෙන්නේ. එකක් තියෙනවා මාතර තියා අනිත් එක මෙහි තියෙනවා. ඉතින් ඕක තමයි අපේ පන්සලේ තියෙන විශේෂත්වය. ඉතින් අපි නම් යමු ගෙදරට. හරි ඉතින් අපේ වීඩියෝ එක අද මෙතනින් ඉවරනවා. මම හිතනවා වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා ඔයගොල්ලෝ. ඉතින් මේ වගේ වීඩියෝ ඔයගොල්ලන්ට හැමදාම බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා bell එක all press දාලා එකතු වෙන්න කියලා ඉල්ලනවා. එහෙනම් ඉතින් අපි ඊළඟ වීඩියෝ එක යමු. ඉතින් අදට කියන්න bye හැමෝටම.